ඇමරිකා එක්සත් ජනපදයට පැමිණි පළමු සෙන් ගුරුවරයා ඇමරිකාවට ආපු දවසේම තමන්ගේ සෙන් ආරාමේ සිටින මිනිසුන්ට මෙන්න මේ වගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. හිතවතුනි, මගේ හදවත ගින්දර වගේ දැවෙනවා. ඒත් මගේ ඇස් නිවුණු අලුමෙන් සිසිල්. මේ ආකාරයේ ප්‍රකාශයක් කරමින් මේ සෙන් ගුරුවරයා ඔහු තමන් දිනපතා පවත්වාගෙන යන ක්‍රියාවන් ප්‍රතිපත්ති මාලාවක් විදිහට ඉදිරිපත් කරා. මේ ප්‍රතිපත්ති බොහොමත්ම ප්‍රබලයි. ඔබටද මටද මේ ප්‍රතිපත්ති ජීවිතයට එකතු කරගත්තොත් අපි නොහිතනා මට්ටමකට අපේ මනස දියුණු වෙන්නට පටන් ගන්නවා. හොඳයි හිතවතුනි, මම දන්නවා මගේ නාලිකාවේ සිටින බුද්ධිමත් ජනකාය ගැන. ඉතින් ඔයාලා වෙනුවෙන්ම මම මේ ප්‍රතිපත්ති මාලාවේ තියෙන ප්‍රතිපත්ති 8ක් අද වීඩියෝ එකකින් කියලා දෙනවා. හොඳයි, අපි යමු අද කතා බහ කරන්න පළවෙනි ප්‍රතිපත්තියට. මේ සෙන් ගුරුවරයා තමන්ගේ පළවෙනි ප්‍රතිපත්තිය විදිහට මෙන්න මේ ප්‍රතිපත්තිය කියනවා. උදෙන්ම නැගිට ඇඳුම් අඳින්නට පෙර හඳුන් කූරු දල්වා භාවනාවේ යෙදෙන්න. ඔව් හිතවතුනි, උදෑසනම අවදි වෙලා තමන් ඇඳුම් මැඳගෙන තමන් තවදුරටත් නිකම් දත් මැදලා වගේ තමන්ගේ ක්‍රියාවලීන් ආරම්භ කරන්න කලින් හඳුන් කූරක් දැල්ලලා භාවනා කරන්න පටන් ගන්න. දෙවැනි ප්‍රතිපත්තිය මෙන්න මෙහෙම කියනවා. හැමදාම එකම වේලාවකට නිදාගන්න. නිශ්චිත වේලාවක ආහාර ටිකක් ගන්න. හිත පිරෙන්න හෝ කුස පිරෙන්න හෝ ආහාර නොගන්න. ඔව් හිතවතුනි, එකම වේලාවක නිදාගන්න. ඒ වගේම નિયમિત වේලාවක ආහාරත් ගන්න. විශේෂම කාරණාවක්, කවදාවත් තමන්ගේ හිත පිරෙන්නවත්, තමන්ගේ බඩ පිරෙන්නවත්, බඩ පිරීලා ඉතිරිලා යන මට්ටමකට ආහාර නම් ගන්න යන්න එපා. හොඳයි, අපි යමු තුන්වෙනි ප්‍රතිපත්තිය මොකක්ද කියලා දැනගන්න. තුන්වෙනි ප්‍රතිපත්තිය තමයි හුදෙකලාවේ සිටින විට තමන්ගේ ආකල්පවලට සරිලන අමුත්තෙකුව පිළිගන්න. හුදෙකලාවේ සිටින විට අමුත්තන් පිළිගැනීමේදී එකම ආකල්පය පවත්වාගෙන යන්න. ඔව්, අප දන්නවා හුදෙකලාවේ සිටින විට සිතුවිලි ගොඩාක් පැමිණෙනවා. මේ සිතුවිලි එකතු වෙලා පොර බඳිනවා. ඉතින් ඔබට පුළුවන් මේ එක සිතුවිල්ලක් අමුත්තෙක් විදිහට පිළිඅරන් ඒ සිතුවිල්ල ඔස්සේ කල්පනා කරමින් මනස සැහැල්ලු කරගන්න. හරි, අපි යම් ඊළඟ ප්‍රතිපත්තියට, අපේ හතරවෙනි ප්‍රතිපත්තියට. හතරවෙනි ප්‍රතිපත්තිය තමයි ඔබ කියන දේ ගැන විමසිලිමත් වෙන්න. ඔබ මොනවා කීවත් ඒවා පිළිපදින්න. ඔව්, ඔයා කියන්නේ මොකක්ද? හොඳින් විමසිල්ලෙන් බලලා ඒක කියන්න. ඒ විතරක් නෙවෙයි, ඔයා කියන මේ දේවල් පිළිපදින්න. නිකන් කටින් වචන විතරක් නෙවෙයි, ක්‍රියාවෙනුත් කරලම පෙන්වන්න. පස්වෙනි ප්‍රතිපත්තිය තමයි අවස්ථාවක් ලැබුණු විට ඊට මග හැර යන්නට ඉඩ නොදෙන්න. එසේම හැම විටම ක්‍රියාකාරී වීමට පෙර දෙවරක් සිතන්න. ඔව් හිතවතුනි, අවස්ථාවක් ලැබුණොත්, Tamanට chance එකක් හම්බුනොත් මේක මග හැරලා යන්න එපා. ඒ වගේම Taman ඕනෑම ක්‍රියාවක් කරන්න කලින් හොඳින් දෙපාරක් හිතලා බලලා ඒ දේ කරන්න. අපි යමු දැන් අපි ප්‍රතිපත්ති 5ක් කතා කරා. 6 වෙනි ප්‍රතිපත්තිය. ඔව්, 6 වෙනි ප්‍රතිපත්තිය තමයි මේ ප්‍රබල සෙන් ගුරුවරයාගේ තියෙන ඒ දේ තමයි අතීතය ගැන නොතැවෙන්න, අනාගතය දෙස බලන්න. මම දන්නවා හිතවතුනි, ඔබලා අතීතයේ වුණු දේවල් ගැන අප්‍රමාණ දේවල් කල්පනා කරමින් ඉන්න පිරිසක්. නමුත් මේ අතීතයෙන් පළක් නෑ හිතවතුනි. ඒ නිසා අතීතය ගැන නොතැවෙන්න. නමුත් අනාගතය, මේ ගොඩනැගෙන වර්තමාන මොහොතේ පටන් ගොඩනැගෙන අනාගතය දෙස හොඳින් බලන්න. අපි යමු 7 වෙනි ප්‍රතිපත්තියට. 7 වෙනි ප්‍රතිපත්තිය තමයි වීරයෙකු මෙන් නිර්භීත ආකල්පයක් දරන්න. දරුවෙකු මෙන් ආදරයෙන් පිරි හදවතක් ඇති කරගන්න. ඔව් හිතවතුනි, ඔයාගේ ජීවිතේ වීරයෙක් වගේ
බය නැති නිර්භීත ආකල්පයකින් ජීවිතයට මුහුණ දෙන්න. ඒ වගේම ඒ වගේ දරදඬු හදවතක් තියෙන ඔයාට තියෙන්න ඕන දරුවෙක් වගේ ආදරය සෙනෙහස ගලාගෙන යන හරි අපූරු මෙලෙක් හදවතක්. ඉතින් මේ දෙකම ඇති කරගන්න. හොඳයි, අපේ මේ ප්‍රබල සෙන් ගුරුවරයා අපට කියා දෙන අවසාන ප්‍රතිපත්තිය 8 වෙනි ප්‍රතිපත්තිය මේ හරිම අපූර්ව කාරණාවක්. මොකක්ද මේ 8 වෙනි ප්‍රතිපත්තිය? නින්දට යන විට එය ඔබේ අවසන් නින්දසේ නිදන්න. අවදි වන විට පරණ පාවහන් යුගලක් ඉවත විසි කරන්නාක් මෙන් ඉක්මනින් ඇඳින් ඈත් වෙන්න. ඔහු හිතවතුනි, අපි නින්දට යන්නේ කොහොමද? අපි නින්දට යන්න ඕනේ අපි මේ නිදාගන්න අවසන් නින්ද කියලා හිතලා වගේම අපි නැගිටිනකොට නැගිටින්න ඕනේ පරණ පහවන් යුගලක් විසි කරන්නාක් මෙන් ඉක්මනින් ඇඳින් ඈත් වෙලා යන්න ඕන. මේක හරි ප්‍රබල කාරණාවක්. ඉතින් මේ අපේ සෙන් ගුරුවරයා කියා දුන්න ප්‍රතිපත්ති මාලාවන්නට ඔබත් පිළිපැද්දොත් ඔබේ ජීවිතේ ඔබ නොහිතනා දෙයක්, නොහිතනා වර්ධනයක් කායිකව මෙන්ම මානසිකව ඔබ අත්දැකීවේ. ඉතින් ඔබේ විවේචන ප්‍රශංසා අගය කරමින් අද දින මෙම සෙන් වීඩියෝ අවසන් කරනවා. ඔබේ අදහස් එකතු කරන ලෙස අප කාරුණිකව ආදරයෙන් අපේ සහෝදරයින්ගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.